හයි යාළුවනේ ඔයාලට කොහොමද? අද අපි යන්න හදන්නේ තලාවේ අපේ ගමේ පෙරහැර බලන්න. ඉතින් මේ තමයි අපේ මැදින් මහා පෙරහැර. නැත්තම් මාර්තු මාසේ 13 වෙනිදා තිබ්බ අපේ පෙරහැර. අපි දැන් මේ ඉන්නේ අපේ ජයගඟ පන්සලේ. මේ පෙරහැර හැම වාර්ෂිකවම පැවැත්වෙනවා. මේ සැරේ මේ පෙරහැර පැවැත්වුණේ 17 වෙනි වරට. ඉතින් අපි දැන් මේ ජයගඟ පන්සලේ ඉඳන් බලන්නේ කොහොමද අපේ පෙරහැර පිටුපස්සේ සැකැස්ම. කොහොමද අපේ පෙරහැර රෙඩි වෙන්නේ ගමනට. ඉතින් අපි බලන්න හදන්නේ අපි කොහොමද අපේ පෙරහැරට අලි ඇත්තු ලෑස්ති කරගන්නේ. මුලින්ම අපි පන්සලේ ලොකු හාමුදුරුවෝ අපේ මේ කරඩුව ගෙනියන ඇතාට පිරිත් පැන් කරනවා. ඉතින් පිරිත් පැන් කරලා ඉවර වෙලා ඔයාලට මේ පේන්නේ කරඩුව බඳින අවස්ථාව. ඇතාගේ පිටට මෙට්ටයක් දාලා තමයි කරඩුව බඳින්නේ. මේ බලන්නකෝ ලොකුම මෙට්ට දාලා ඒකටම පළපුරුදු ශිල්පීන් පිරිසක් විසින් තමයි මේ අලියාගේ කරඩුව බඳින්නේ. ඉතින් මේ බලන්නකෝ අපි ලස්සන ඇඳුමක් එහෙම අන්දලා මෙයාව ලැකලාස්ති කරන්න හදන්නේ අපේ පෙරහැරේ කරඩුව වඩම්මන්න. ඉතින් අපි දැන් මේ බලාගෙන ඉන්නේ අපේ කොහොමද අපේ අලි පැංචා ලෑස්ති වෙන අපූරුව. ඉතින් අද මේ හඳ බබලන රැයේ අපි මේ ලෑස්ති වෙන්නේ අපේ පුංචි පෙරහැර දියත් කරන්න. ඉතින් බලන්නකෝ ඇඳුහම එයා ඉන්න ගාම්භීරකම. මෙතන ඔයාලට පේනවා තව පුංචි අලි පැටියෙක් ලෑස්ති වෙනවා. ඒ අතරේ අම්මයි මමයි හොයාගෙන ගියා සාරවිට. ඉතින් මේ අලි පැංචාත් ලෑස්ති වෙන අතරේ ඔයාලට පේනවා එයාට කුටාරියක් බඩගින්න තමයි එයා ඉන්නේ. එයා කිතුල් බඩේකුත් කන ගමන් අනේ මට නම් හරිම බඩගිනි. ඔයාලා ඕන දෙයක් කරන්න. මන්නම් කාලා තමයි වැඩ පටන් ගන්නෙ. ඉතින් මේ අලි පැංචා ලෑස්ති වෙන අතරේ අපි ගියා අපේ තලාව මහ පන්සලේ තත්ත්වය බලන්න. ඉතින් මේ පාර දෙපැත්තේ සෙනඟ පිරීලා ඉන්නවා පෙරහැර පටන් ගන්න කල්. ඉතින් ගිනිබෝල කාර්යය, කස කාර්යය බැද්දෙන් පෙරහැර යන්න කලින් අපි ගියා. ඔයාලා අද අපේ වීඩියෝ එකකින් දැනගන්න ඇති කොහොමද අපි පෙරහැරක් පිටිපස්සේ රෙඩි වෙන්නේ කියලා. ඉතින් අපි ඔබ subscribe කරන්න, comment කරන්න, share කරන්න. ආයෙත් හම්බෙමු. ආදරේ.